මෙතන තියෙනවා ළමයි රබර් වොෂර් එකක්. ඒ වොෂර් එක එන්නේ ළමයි ස්ක්‍රූ එකක් එක්ක. ඒ ස්ක්‍රූ එක තමයි ඔයා ටැප් එකේ කියලා කරකවන්නේ. හරිද ළමයි? මේ ස්ක්‍රූ එකේ මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා බඳට. මෙතන තියෙනවා ළමයි පොට. උන් ළමයි සරලවම කපාට එන ළමයි කවුද එක? එක ළමයි හැන්ඩලය. එක හැන්ඩලය. දෙක ළමයි ඉද්ද. ළමයි ඉද්ද කියන්නේ මේ වගේ තැන්වලදී ඉද්ද කියන්නේ ළමයි ඉදිරියට යන අක්ෂය කියන එකේ තේරුම. හොඳේ. ඉද්ද කියන එකේ තේරුම ඉදිරියට යන අක්ෂය. ඊට පස්සේ තමයි එන්න බූසි මුරිච්චිය. බූසි මුරිච්චිය මෙතන තියෙනවා ළමයි බූසි මුරිච්චිය. අංක 3. ඊට පස්සේ එන්න ළමයි 4 ඇවෑරුම් පෙට්ටිය. 4 ඇවෑරුම් පෙට්ටිය. 5 උවසුන. 5 උවසුන. ළමයි 6 කපාට තැටිය. 6 ළමයි කපාට තැටිය. 7 වොෂරය. ළමයි කපාට තැටියට කපාට තැටියේ උඩින්. හරිද? ළමයි කපාට තැටියට යටින් තමයි වොෂරය තියෙන්නේ. මේ කපාට තැටියෙන් තමයි ළමයි වොෂරය පල්ලෙහාට තල්ලු කරන්නේ. කපාට තැටියෙන් තමයි ළමයි වොෂරය පල්ලෙහාට තල්ලු කරන්නේ. වොෂරය අංක 7. අංක 8 මුරිච්චිය ළමයි. මෙතන හරිය මැදින් එනවා ළමයි මුරිච්චිය. අංක 9 කපාට අසුන. ළමයි මොකද්ද මේ කපාට අසුනේ කියන්නේ? ළමයි කපාට අසුනේ කියන්නේ ළමයි මේ ඇවිල්ලා මෙන්න මේ වොෂරය ෆිට වෙන තැන. වොෂරය ෆිට වෙන තැන කපාට අසුනේ කියන්නේ. ඊට පස්සේ ළමයි 10 කරාම බඳ. 10 ළමයි කරාම බඳ. 10 කරාම බඳ. අර ළමයි ඔයා ටැප් එක අරිද්දි මොකද වෙන්නේ? මේ ඉද්ද උඩ යනවා. මෙහෙන් එන වතුර පාර මේ හරහා ගිහිල්ලා මෙහි යනවා. ඔයා ටැප් එක වහද්දී මේ ඉද්ද ඇවිල්ලා මෙතන වොෂර් එක ළමයි මේ කියන කපාට අසුනේ ළමයි ඇවිල්ලා ෆිට වෙනවා. හරිද? එහෙම තමයි ෆෑන්. එහෙම තමයි ළමයි මේ කියන ටැප් කරාමය වැඩ කරන්නේ.